සදැහැති පින්වතුනි, මේ පින්වතුන්ට පුංචි ලස්සන බණ කතාවක් කියන්න දැන් සූදානම් වෙයි. පින්වතුනි, අපේ සිකී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලොව පහළ වෙලා උතුම් බුද්ධ රාජ්‍යයට පත් වෙලා මීට 31 කල්පයකට පෙර උන්වහන්සේ එක්තරා වන ප්‍රදේශයක බොහොමත් සුවසේ සංගල සිවුර දෙබට නමලා උන්වහන්සේ වැඩ හිටියා. ඉතින් උන්වහන්සේ වැඩ ඉන්නකොට දෙවි බඹුන් වඩිනවා උන්වහන්සේ සමීපයේ වැඳ පුදා ගන්න. ඒක අවස්ථාවකදී උන්වහන්සේ සමීපයට දෙවි බඹුන් වැඩියා. ඉතින් මේ දෙවි දේවතාවුන් වැඩියට පස්සේ එකක් පස්සෙක වන්දනා කරලා ඉන්නකොට ඒ දෙවියන්ට ඒ බුදුරජාන් වහන්සේ ඒ සිකී සම්මා සම්බුදු පියාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න යෙදුණා. ඕක අහගෙන හිටියා මේ කැලේට ගිය මුවදඩමේ ගිය එක වැද්දේ. මේ වැද්දා මේ චතුරාර්ය සත්‍ය ධර්මයට සවන් යොමු කරගෙන ඉඳලා මේ වැද්දා මිය ගිහිල්ලා දේවත්වයක් ලැබුවා. මොකද මේ දේවත්වයක් ලැබුවේ අන්න චතුරාර්ය සත්‍ය ධර්මයේ අහගෙන හිටි පමණින්. ඉතින් අවසානයේදී නැවත දිව්‍ය තලවලම බොහෝ කාලයක් දිව්‍ය සැප විඳින්මින් ඉඳලා එක්තරා කුලගයක නැවත ඉපදිලා ආයමත් අර බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා අපේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ ඉන කාලේ මේ කුල දරුවා නැවතත් අර චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ඒ දරුවාට අවස්ථාව ලැබෙනවා. අන්න බලන්න චතුරාර්ය සත්‍ය ධර්මය අහලා දේවත්වයක් ලැබලා ආයමත් මනුෂ්‍යාත්මය ලැබලා කුඩා කාලෙදිම ආයමත් අර ධර්මයේ ශ්‍රවණය කරනකොට සිව්පිලිසිඹියාවන් මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්න වාසනාව ලැබුණා. මොකද එදා බණ අහලා පැවිදි වෙන්නත් පින තිබුණා. පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ නැවතත් මේ ධර්මය මෙනෙහි කළා. සිව්පිලිසිඹියාවන් මහරහතන් වහන්සේ කෙනෙක් වුණාට පස්සේ මේ සිව්පිලිසිඹියාවන් භාවයට පත් වුණු මහරහතන් වහන්සේලා තවත් බොහෝ සෙයින් ඉන්නවනේ. ඒ උන්වහන්සේලා සමීපයේදී එකිනෙකා උදාන අනනවනේ. මම මේ தත්ත්වයටපත් වුණේ කොහොමද කියලා. අන්න එදා උන්වහන්සේ මතක් කරනවා මේ සිකී බුදුරජාණන් වහන්සේ සමීපයේ එදා දඩේමේ ගිහිලා වැද්දෙක් වෙලා ඉදි බණ අහලා මේ චතුරාර්ය සත්‍ය ධර්මයට සවන් යමු කළා. මං දෙවියෙක් වෙලා නැවතත් මිනිසෙක් වෙලා කුඩා කාලෙදී මට ආයෙමත් චතුරාර්ය සත්‍ය අහන්න ලැබිලා මං සිව්පිලිසිඹියාවන් භාවයටපත් වුණා, මහරහත් භාවයටපත් වුණා කියලා. ඉතින් ඒ වගේම උන්වහන්සේ මතක් කරනවා බොහෝ දෙනෙකුට ඔබලාත් පින්වතුනි නිතර මනාකොට ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. ඉතින් ඒ නිසා අපි පින්වතුන්ට මතක් කරනවා නිතර බණ අහලා උතුම් ඒ මගපල නිවන් අවබෝධ කරගන්න හැම දිනාටම සත්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන්